Tatiyampi sangham saranam gacchami. Sarnagamanam sampunnam. Panati pata veramani sikkhapadam samadhiyami. Abhinnadana veramani sikkhapadam samadhiyami. Kamesu miccācara veramani sikkhapadam samadhiyami. Musāvāda veramani sikkhapadam samadhiyami. Surameraya majjapama dattana veramani sikkhapadam samadhiyami. Saranena sattin pancasīlaṃ dhammam sādhukaṃ surakkitam kattvā අප්‍රමාදේන සම්පාදේ තබ්බං. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. අප්‍රමත්තාන නියන්ති යේ පමත්තා යතා මතාති. හොඳයි. මේ ස්ථානයේ වැඩමවලට හිතවදාරන යුගයේ දරන්තම විහාර කර්මාන්තයක් සිද්ධ කරන අපේ ගම්පොළ අහස්විහෙර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ගරු විහාරාධිපති ගෞරවනීය අපේ මාහිම්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝ රත්නයේ අවසරයි. පින්වත් මෙහෙණින් වහන්සේ ඒ වගේම මේ කාර්යත් ආරක්ෂාව පිණිස උදෑසන කාලයේ පටන් රාජකාරී කරන අපේ සත්පුරුෂ පොලිස් නිලධාරී මහත්තුරුන්ගේ අතුලේ මහත්මියන් ඒ වගේම සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්වතුනි පින්වදී සියලු දෙනා මේ සූදානම් වෙලා ඉන්නේ බලාපොරොත්තුෙන් ඉන්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයට අනුව ජීවත් වෙන මිනිස්සු විදිහට ඔය බලාපොරොත්තු වෙන්නේ අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න. අපේ එංගලන්තයේ පදිංචි පින්වත් නෝනා මහත්මිය අපේ මෑණිය ඒ මාගේ මිය පරලෝක ගියපු සත්පුරුෂ මගේ සහෝදරයා මගේ පින්වත් අයියා වෙනුවෙන් මේ ඉදිවෙන මහා සෑය රතුන් වහන්සේට පලන්වන
අයියාගේ නාමයෙන් අයියාට පින් සිද්ධ වෙන්න. අපේ අයියා කවදාවත් හිතන්නේ නැද්ද මම මරුණාම මගේ නමින් ලංකාවේ සෑරජානන් වහන්සේ නමකට පොතක් පනවයි කියලා. ඒ තමයි පින්වතුනි ශාසනික සම්බන්ධතාවයේ භාග්‍යය මේ අයියාට ලැබෙන වරප්‍රසාද. මොකද මම මේ බණ කියන්න ලෝකෙට එක්කරගෙන ගිය අයියා. මේ හැමතැනම බණ කියනවා නම් කාට පින් සිද්ධ වෙන්නද? අයියාට පින් සිද්ධ වෙන්න. ඒ නිසා ඒ කොත පලංගන්නේ කොත අනුග්‍රහය පූජා දායකත්වයේ දරන්නේ තුමින් අයියාට පින් පෙත් අනුමෝදන් වෙන්න. මේ සිද්ධ කරන්නේ වගේම අද බලාපොරොත්තු වෙන්නේ පින්වතුන් ඒ කොතන අනුග්‍රහ දායකත්වයේ දරලා ලබාගෙන ඒ සරදානන් වහන්සේගේ වැඩ කටයුතු ආමුදුරෝනේ මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා ලබන වෙසක් පොය වෙනකොට මේ චෛත්‍ය රාජානන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න ශක්තිය ධෛර්යය අපේ ආමුදුරෝන්ට ලැබේවා සාදු 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 දිනෝ 1000ක් බුදුන බුදු ශ්‍රී ලංකා වාසී ලෝක වාසී බුදුන බුදු ජනතාව වන්දනා මානයට පාත්‍ර වෙන්න මේ සරජානන් වහන්සේ ඉදිකරන්න ශක්තිය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් වූ පින්බිමේ ඉඳගෙන මේ පින්තුන් කවදාවත් හිතුවද දැන් අවුරුදු 5කට කලින් මේ වත්තක් උඩ මේ කන්දක ඉඳගෙන බණ අහන්න හම්බෙයි කියලා. මේ අම්මලා තාත්තලා පොඩි කාලේ කවදාවත් හිතුවද මේ කන්දක් උඩ ඉඳගෙන මේ පෑවුමක ඉඳගෙන බණ අහන්න හම්බෙයි. පින්නතුනි තව අවුරුදු 100ක් යනකොට මොකක් වෙයි? තව අවුරුදු 50ක් යනකොට මොකක් වෙයි? තව අවුරුදු 25කින් අපේ ගෙදර මොකක් වෙලාද? අපි කොහේ කොතන ඉඳීද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. කවදාත් මේ ලෝකෙ හිතන දේවල් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ අස්තිර ඒ වගේ තාවකාලික තනක සමාජයක අපි මේ ජීවත් වෙන්නේ. ඔබතුමිය කවදාවත් හිතුවද මේ කම්පොල චෛත්‍යයක පොතක් පූජා කරන්න හම්බෙයි කියලා? එහෙම හිතන දේවල් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මේ මෙහෙම රටක සමාජයක සමාජ දේහයක ජීවත් වෙනකොට නිරන්තරයෙන් කල්පනා කරන්න අපේ තරුණ මහත්තුරු අපේ අම්මලා තාත්තලා ලබාගත් ඔය මිනිසත් භවයෙන් හොඳට වැඩක් ගන්න. දැන් කොහොමද ඔය මිනිසත් භවයෙන් වැඩක් ගන්න? පිටුතුනි බෞද්ධයාගේ අරමුණ තමයි ඉදම්මේ පුණ්‍ය කම්ම ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මොකක්ද මේ කියන්නේ? මේ කරන හැම පිනක්ම අවසානයේ හේතු වාසනා වෙන්න ඕන කොහාටද මොකේද? නිවන් දකින්න ඕන. මේ ගෝරන්තර සංසාරේ කවදා වෙනකම් දුක් විඳින්නද? කවදා වෙනකම් මේකේ මෙරි මෙරි උපදින්නද? කවදා වෙනකම් මේකේ ලෙඩ වෙලා දුක් විඳින්නද? කවදා වෙනකම් ත්‍රිසං ලෝකවල උපදින්නද? කවදා වෙනකම් പ്രേත ලෝකවල උපදින්නද? මගේ අමාතේනි ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරාගෙන චක්‍රවර්ති රාජ සම්පත්තිය අතර උතුම් වූ බුද්ධත්වයේ ලබාගෙන ලෝක වාසී සත්‍ය වෙනුවෙන් පතල මහා කරුණාවේ ඒ ශ්‍රී මුඛයෙන් නිගලන් මුඛයෙන් දේශිත ධර්මයේ ආනුභාවයේ තේරුණ පින්නතුනි නිවෙන්න නිවන් දකින්න සනසෙන් තෘප්තිමත් වෙන්න සන්තුට්ටි පරමං ධන බුදුවරු තක්සේරු කරපු දේශනා කරපු ඒ පරම ධනය වෙච්ච සතුට විනුවෙන්මයි පින්නතුනි සම්බුද්ධ ශාසනය මේ තථාගතයන් වහන්සේගේ ධර්මයක් පාවිච්චි කළ යුත්තේ. ඒ නිසා මම යෝජනා කරන ප්‍රථම කොටම පින්නතුනි ඔය බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? මිනිස්සු වෙලා උපදින්න ඕන. දැන් මේ වාග්ය උදා වෙලා නැද්ද? පින්නතුනි බුදු වෙන්න පාරමිතා පුරන්න ඕන.
පාරමිතා පුරන්න නම් සත්තුන්ට පුළුවන් මිනිස්සු වෙලා උපදින්න නිකන් මිනිස්සු වෙලා ඉපදුනාට බෑ. ඒකට අතපය හොඳට වැඩ කරන්න ඕන. ඒකට හොඳට සවිශක්තිමත් භාවයේ දෙන්න ඕන. යන්න එන්න කණ්ඩ කතා කරන්න පුළුවන්කම දෙන්න ඕන. දැන් ඔයයන්ට ඒ වාග්ය ලැබිලා නැත්නම් කියමු බලන්න අපිට මොනවාද තියෙන අඩුපාඩු. දැන් මේ පින්නතුන් හිතයි දැන් මෙතුමිය එංගලන්තේ ඉන්න සල්ලි දිනනවා ඒ එන්න පොත දුන්න අපි කොහෙද ඕව දෙන්නේ කියලා. එහෙම එකක් මේකේ නැහැ. මේක මේ භෞතිකයත් එක්ක කරන්න පුළුවන් ගනුදෙනුවක් නැහැ. පින්නතුනේ සංසාරේ කවදා හරි දැන් ඔය අපි කොත කියමුකෝ ලබන ආධ්‍යාත්මික විමුක්තිය. ඒ විමුක්තිය ලබන්න පුළුවන් විදිහට මේක හරි ගස්සගෙන ඉන්න බෑ. ඒක හරි ගස්ස ගන්න තමයි මිනිස්සු වෙලා උපදින්නේ. මොකක් හරි ගස්ස ගන්නද? දැන් මිනිස්සු වෙලා ඉපදුනාට මහාන වෙන්න පුළුවන්. ඒකට සුවිශේෂ පුණ්‍ය කර්ම කරලා තියෙනවා. මහාන වුණාට බණ කියන්න පුළුවන්. ඒකට අපූර්වීට වඩා පින්කම් කරලා තියෙනවා. බණ කියන්න පුළුවන් වුණා අපේ හාමුදුරුවෝ සම්බුද්ධ ශාසනයේ ජීවිත පරිත්‍යාගයේ කටයුතු කරන්න පුළුවන්. මට දැන් කියන නඩු මාටක් තියෙනවා. ඔහොම කරන්න පුළුවන් කාටද? බුද්ධ ශාසනයේ ධිරස්තදී වෙනුවෙන් කටයුතු කරන උත්තරයන්ට විතරයි. දැන් ඕන තරම් කියන දේ ඕ මටත් හෙට ඉඳන් බණි. ගිහිල්ලා කඳු කපනේ ප්‍රමෝෂන් කරනවා කියන්නේ. එහෙම එකක් නෑ පින්නතුනි. මේ ඉදිවෙන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්. ඒ චෝදනා කරන උදවියට අපි ආරාධනා කරමු. ඇවිල්ලා බලන්න. හතර දිබ්බාගෙන් යන්න. ජීවිතේ පුරුදු වෙන්න. මිනිස්සු හරි කලබලයි. මිනිස්සු හිතට මේක ඉක්මනට කියනවා. දැන් ඔය දැක්කත් නෑ හාමුදුරුවනේ අපේ හාමුදුරු කෙනෙක්. මොනවා දන්නවද? මට කියනවා පත්මෝරුවේ සිරිදම්ම NGO වලින් සල්ලි අරන් වැඩ කරා. තව එකක් කියලා පහත්මෝරුවේ නිකන්ට අපෝම් වෙලාදී හොම්බයි. NGO වලින් සල්ලි අරන් හරි කවන්නේ. කියන්නේ බලන්න. පැහැදිලිද මම කියන්නේ? ඕනේ ගර්ජනයකට ඒ නිසා පින්නතුනි මේ බණ කියනකොට අපවාද දෙනවා නම් කොහෙද අපවාද දෙන්නේ? ඒක මේ ලෝකෙ හැටි. ගෙවල් වල අපවාද නේ. නින්දාව නේ. ඔය කොහෙද ප්‍රශ්න නැත්තේ? එංගලන්තෙත් එහෙමයි. රැකියාව කරන කොතනද ප්‍රශ්න නැත්තේ? ඕනම රැකියාවක් කරන කෙනෙක්ගෙන් අහලා බලන්න රස්සාව අපිරිය කරන එකෙක් හැමතැනම ඉන්නවා. ඕනම ගෙදරකින් අහලා බලන්න පෞල් ජීවිතේ අපිරිය කරන කෙනෙක් කොහේ හරි කොහෙද සනසීම තියෙන්නේ? සනසෙන්න කියලා ගත්ත හැම තැනම වෙනසී. අර අච්චර අපූර්වට පින්දහම් අත්පිළිවෙල පුරාගෙන ඉන්න අපේ නාතකනේ ආරණ්‍ය සේනාසන නායක හාමුදුරුවෝ හරි කියද වාචකයක් වුණා නේද ඩක්කුව හදාගෙන ඕකට කියපුවා ඩක්කුවට පටවලා වැඩි නඩත්තුවක් නැහැ ඒක මොකටද ඇඟිල්ල දික් කරන්නේ නැත්තේ මොකටද බඩින්න නැත්තේ කියමු බලන්න හැම එකටම බයිනවා පිටත ඔය සමහර ප්‍රතිවල ඉන්නවනේ අර ගිහුවාම හාමුදුරුවෝ ළඟින් ඉඳලා එහෙ කියන පිටසක් කියනවා. ගමක මිනිස්සෙක් හිටියලු පිළිතුර එන හැම හාමුදුරු කෙනෙක්ගෙන් මොකක් හරි අදයක් අල්ලගෙන කියනවා. දවසක් දක්ෂ පක්ෂ හාමුදුරු කෙනෙක් ආවට පස්සේ උන්වහන්සේ කියන්නේ අදයක් නෑ හැබැයි හාමුදුරුවන්ට සෙමෙහින්දා උන්වහන්සේ බණ කියනකොට ගාල උගර පාදනවා. අන්තිමේ මොකකට හරි මොකක් හරි කියනවා පින්නතුනේ මහදයක් කොන්නේ දැන් මේ ගමක ළමයි මොකක් හරි දක්ෂ පක්ෂකාරයක් මත ලෝකෙ ජය ගන්න පුළුවන් වැඩක් කරන්න ඕකලා කියනවා පින්නතුනේ
බුදුන්ටත් ගල් පෙරලා දොස් පරස් කියපු මේ මනුස්ස සංහතියේ ඉන්න සමාජය. එක මිනිස්සුන්ගේ හැටි. දැන් මේ පින්නතුන් මම මේ යන ධර්මදේශනා දැන් පෙබරවාරි දිහා බාරගත්තා මේ අවුරුද්දේ. ඉතින් කියනවා මේ කම්පානම් වෙන්න මේක පාරම ෆෝම් වෙලා යනවා. ඒක පාර නෙමෙයි. මේ අවුරුද්දකට කලින් කරපු ආරාධනාව. අලුතෙන් දිනයක් බාර ගන්නවා නම් කවදා වගේද? මේක දවසින් දවස වෙනස් වෙන අන්තිමේට අහන්නේ 2028 මම හිතන්නේ. දැන් තියෙන්නේ 28 පෙබරවාරිලා. තව අවුරුදු දෙකක් තියෙනවා. ඒ නිසා මේ මුළු ලෝකෙටම මන් දෙන පණිවිඩය තමයි සැලෙන්න එපා. අරමුණ යහපත් නම් යන ගමනේ පිළිවෙලක් තියෙනවා නම් අපි දන්නවා නම් හද සාක්ෂියට එකඟ ඒක නීත්‍යානුකූල නම් බුදුරු ගන්නන්නේ හොඳේ රටේ නීතියට අවනත වෙන්න ඕන භික්ෂුන් වහන්සේලා කවුරු එකඟ නම් අවනත නම් කවදා අනේක කියන විදිහට වැඩ කරන්න එපා. එහෙම වුණොත් එහෙම අපිට බූරුව කරේ තියාගෙන යන්න වෙන්නේ. බූරුව එක්ක යනවනේ තාත්තා පුතයි. තාත්තා බූරුව අපිට යනවා පුතා පිටින් යනවා. මිනිස්සු තාත්තට බයින මොනවා කියලා. පුතා පයින් වෙනකොට තාත්තා පිට යනවා. තාත්තා පයින් යනවා ඊට පස්සේ පුතා බූරුවගේ පිට යනවා. ඊට පස්සේ පුතාට බයිනවා තාත්තා පයින් යනකොට පුතා පිට යනවා. අන්තිමේ දෙන්නම නැහැ. ආයෙත් පයින් පටන් ගත්තා බූරුවට බර දෙනවා. අන්තිමේ දෙන්නම පයින් යනවා. ආයෙත් බයිනවා මොන මොඩල් දෙන්නද බූරුවෙන් තියාගෙන පයින් යනවා කියලා. අන්තිමේ තාත්තා පුතා බූරුව කරේ ඉඳලා. අපිටත් වෙන්නේ මොකද්ද? බූරුව එහෙම කරේ තියාගෙන එක එක්කන එක එක ගියෝ කියලා. ඒ නිසා අකම්පිතව ජීවත් වෙන්න. කම්පා වෙන්න එපා. ප්‍රශංසා කරන කටින්මයි පින්නතුනේ මිනිස්සු නිඳා කරන්නේ. අද හොඳ කියන කටින්මයි හෙට මිනිස්සු විවේචනය කරන්නේ දොස්පරස් කියන්නේ. කොතනකවත් නැහැ ಗುಣ කියන සමාජය. ඔය දැන් හැමතැනම එහෙම. ඔය මට ඒක අපේ පොලිසිය OIC මහත්තයෙක් කියනවා ආම්දුරනේ පුදුම විදිහට කියලා කියනවලු දෙන්න. පුදුමත් මට මේ හමුදාවේ CEO කෙනෙකුත් කිව්වා ගාමට් එකේ HR මැනේජර් කිව්වා. පුදුම විදිහට අනේකගේ වැරදි කියනවා. ඉතින් මේ මිනිස්සු මගෙන් අහනවා ආම්දුරනේ මේ කිසි කෙනෙක් හොඳට වැඩ කරන්නේම නැද්ද කියලා. හොඳට වැඩ කරනවා හොඳට කරන ඒවා කියන්න කෙනෙක් නෑ පිටතට. මිනිස්සු යහපත් දේවල් කරනවා. කරන යහපත් දේවල් කියන්න කෙනෙක් නෑ. එනිසා මම ආයෙත් පාරක් මේ පිටුදුන්න යෝජනා කරන්නේ බණ පටන් ගන්න කලින් ඔය වැරද්ද පේන්න එළියට දෙන්න එපා. යහපත් දේ සමාජගත කරන්න. ඔය බෙල්ලු කියන තරටි කියනවා. මොහොලින්ද අසුරට කියන්නේ මම කටවල් කියනවා. හරි ඒ පරීක්ෂාකාරී භාවය කියන්නේ මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවයේ තුල මිනිස් වෙලා උපදින්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පාරමිතා පුරන. මිනිස් වෙලා උපදින්න මොකේද? නිවන් දකින්න යන ගමන එලිපෙහෙලි කරගන්න. ඒ ගමනේ හරිය වැදගත් සාධකයක් සම්දිස්ථානයක් තමයි ඔය ලබාගත් මිනිසත් භවය. ඕකේ. හෙටින් පුරුදු වුණ වෙන්න ඕන. මොනවාද අපෙන් කෙරෙන්නේ අකුසල් කියලා තේරුම් ගන්න. මොනවාද ඇත්තටම පිළිතුරු අපෙන් සිද්ධ වෙන අකුසල් වලට කියලා තියෙනවා. අය මිනි මරනවද නැහැ? හොරකම් කරනවද? නැහැ. එහෙම බැලුවොත් එහෙම වෙන පාපයක් තියෙනවද? මිනිස්සුන්ගෙන් වැඩිපුරම පව් පිරෙන්නේ
ඔය කටවල් පරිසම් නැති ඉඳ හොඳට කට පරිසම් කරගන්න. මිනිස්සුන්ගෙන් වැඩිපුරම පව් පිරෙන්නේ පිටුදේ අපි කරන දේවල් වලට අනුන් කරන දේවල් වලට. දැන් ඔය පැත්තෝ කවදාවත් අපි කරන වැරද්දකට කීර්ති අරන් දෙනවා. අවිස්සෙන්දම කවුරු කරන වැරදි වලට අනුන් කරන්නේ වඩ මතක් කරන්න මම කරපු වැරද්දකට මට කීර්ති කියපු දවස දැන් මහාලයක් ඕනේ ඔය කුස්සියේ නෝඩ පිගාන කෝප්පයක් බිදෙනවා. කාටවත් සද්ද හැමුණ නැත්නම් හිමීට කඩුව වෙහි ගන්න. ඒ වගේ අපි සාලේ ඉන්නකොට කුස්සියේ වෙන කවුරු හරි බිදලා හමුත් එහෙම. බෙලියෙන් දෙන්නද මුළු ගේම කන්න ගන්න. මිනිස්සු ඇවිස්සෙන්නේ මොකේද? අනේ කරන වැරදි වල. මිනිස්සු කේන්ති ගන්න. දැන් ඔය කවදා හරි කුණුහරුපෙන් බැන්නනම් බැන්නලාද අපිට දානුන්ට පව් පිරෙන්නේ ගන්න. මොකටද යනුන්ට කුණුහරුපෙන් බැලලා පව් පුරවලා අපි අපිට කුණුහරුපෙන් බැල ගන්නවා. මිනිස්සු වෛර කරන්නේ කාටද? අපි අපිට වෛර කරනවා. මිනිස්සු වෛර කරන්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? අපිට. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? කවදාවත් ඔයත් ඊර්ෂ්‍යා කරන්නේ තියෙනවා. කාටද ඊර්ෂ්‍යා කරන්නේ? අනුන්ට. මොකටද අනුන්ට ඊර්ෂ්‍යා කරලා පව් පුරවන්නේ? පද හැදුවා නම් හැදුවේ අපිට දනුන්ට. ගතු කියන්නේ කවුරු ගැනද? අපි කියන්නේ දනුන් ගැන. කේලම් කියන්නේ අද කියමු බලන්න අපි ගැන කියන එක. අපිට කියලා කරගන්න මොන හරි තියෙනවා. මිනිස්සු සැක කරන්නේ කවුද? අපිව දනුන්වල. අඩුම තරමේ අපිට කියලා කරගන්න කිසි දෙයක් නැහැ. ජීවිතේ අපි අපිව සැක කරලා තියෙනවා. මොකටද පින්නතුනේ අනුන් ගැන සැක කරලා අපි ගොඩක් වෙන්නේ? ඔය සමහර කොල්ලොකුරුට්ටෝ ඉන්නවා අපේ තරුණ මහත්තුරු. පින්නතුනේ කවදාවත් ජීවිතේ තමන් ගැනවත් දෙමව්පියෝ ගැනවත් කම්පා වෙන්නේ නැහැ. ජීවිතේ කවදාවත් ගෙදර ගැන පවුල ගැන වද වෙන්නේ නැහැ. එවනම් කොල්ලෝගේ දින මගෝංකා ඒ තරුණකම තියෙන්න බෑ. ඒ පෞරුෂය තියෙන්න බෑ. ඒ ගම්පොළ පැත්තේ ළමයි එහෙම නැතුව තේ සමහර විට මම හිතන හින්දා මම මේ කියන්නේ. හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. දැන් ඔය කෝල් එක ආවේ කාටද? ඒ වුණාට කේන්දියන්නේ කාටද? ෆෝන් එක අයිතිකාරයන්ට කඩු පිටාන මිනිස්සුන්ට. මොකටද යන්න දෙන කෝල් වලට අපි ගුලක් වෙන්නේ? පුරුද්ද මොකද්ද? අනුන්ගේ දේවල් හොයන එක තරම් රුචියක්. කාටවත් දෙන කෝල් එක. ෆෝන් වල කෝල් එක නැත්නම් මොනවද? එක එක ස්වභාවය නේ. හැම එකකම ස්වභාවය අඳුර ගන්න පුරුදු වෙන්න. හැම එකකම තත්ත්වය තේරුම් ගන්න පුරුදු වෙන්න. ඒ නිසා මම අපේ තරුණ මහත්තුරුන්ට මුලින්ම යෝජනා කරනවා. හැම පුද්ගලයෙකුගේම ස්වභාවයේ තත්ත්වය තේරුම් ගන්න. ඔය තථාගතයන් වහන්සේ සරත් නුවර වැඩ ඉන්නකොට ඇතිවෙච්ච ගැටලුවක් තමයි ප්‍රශ්නයක් තමයි පිළිතුරුනේ අර මොනවාද මංගල කාරණා කියලා. ඔක දෙයයන්ට ඇති වුණා මිනිස්සුන්ටත් ඇති වුණා. ඊට පස්සේ කොහාටද බුදුහාමුදුරුවෝ ගාවට යනවා. ගියපු ගමන් තථාගතයන් වහන්සේ ඉස්සරලම කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ ඉස්සරලම පෙන්වන්නේ මොකක්ද? අනේකගේ තත්ත්වය තේරුම් ගන්න ඕන. මොකක්ද තත්ත්වය? සත්පුරුෂද අසත්පුරුෂද කියලා තේරුම් ගන්න ඕන. අසේවනාච බාලාන. බාලය අසුර නොකළ යුතුයි. මරණකම් ඔබ තේරුම් ගන්න බෑ.
මේ වෙන තාක් ජීවිතයේ තට්ටුව දන්නවනම් දැන් පිට මිනිස්සුද ළඟ ඉන්න මිනිස්සුද? රිද්දුවනම් රිද්දුවේ පවුලෙම ආයද පිටස්තරේ. පැහැදිලි අඳුර ගන්න බෑ අපිට. ඒකත් රවටනවා අපිට තියෙනවා. හිත කියන වංචාකාරයාට රවටෙන්න එපා. ඔය දැන් කතර පෞගේ දවස්වල කැලණි කැම්පස් එකේ මේ පැත්තේ කොල්ලෝ ගංජා ගන්නවා. නැත්නම් නෑ නේද? නෑ බොහෝ පැතිවල කොල්ලෝ ගංජා ගන්නවා එක එක හොරනවා ඒකයි. අර කැලණි කැම්පස් එකේ කෙල්ල මරුවණිය බෙලෙලා මැදවච්ච අම්මට පොරොන් කෙටුවා. එතකොට කොළඹ තුරුකතරන් පිටියේ දැන් අවුරුදු 3ක් යන්නේ. එතන මේ රොයල් එක තියෙනවා තුරුකතරන් පිටියේ තියෙනවා හැබැයි කැම්පස් එක තියෙනවා. කතා කරා ඒ පෙම්වතියට කතා කරා. කෙල්ල සයන්ස් ෆැකල්ටි එකේ කොහෙද? සර්ප්‍රයිස් කියලා. පිටිපස්සෙන් පිහේ ගිහලා කොල්ලන් ළඟ යනවා. අවුරුදු 3ක් විතර ඇද්ද. මේ කියපු හැම එකක්ම මේ පාප කර්ම රැස් වෙලා තියෙන්නේ. අනේකගේ තත්ත්වයේ තේරුම් ගන්න බැරුණේ. පුරුදු වෙන. අනේකගේ තත්ත්වයේ තේරුම් ගන්න. එහෙම නැත්නම් අපිට විනාශයක් වෙනවා. මම පින්නතුනේ දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා. මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. ඒක අපේ මේ කොල්ලෙක් හිටියා ඔය පංජාබ් වල. ඒ බාන්දර හාමුදුරනේ මට ගන්නවා පන්තියෙන් එක හයිය කුණහරපෙන් බයිනවා. මේ වචන දෙක තුන තේරෙනවා. හින්දි බයි. මොනවා කාටද උසින් බයින්නේ කියලා. පස්සේ කියනවා හාමුදුරනේ තව වෙනකන් ඩේටා ඔන් කරලා නැහැ. කාටද මේ බයින්නේ? මේ යාළු වෙලා ඉන්න ගෑනු ළමයා. මොනවා පිස්සුද කියලා. ඒ කුණහරපෙන් බයින්න ගෑ ගහන මේ සමහරක් කොල්ලෝ ඉන්න අත කපා ගන්නවා. මෙහෙනම් එහෙම නැතුවද? නැන්න ගොම්. ගොම් ගනාවු නැවුද කොහෙද? මේ කොල්ලෙක් වුණාම මෙහෙ වෙලා හරිනවා. හොඳ අභිමානයක් තියෙන්න බෑ. කන්න දුව ඉන්නවා. සතියක් විතර තියන්න කන්න දෙන්න දුව බලන්න. අමුරුට කන හැටි වෙන්න. මම මේ තරුණ මහත්තුරුන්ට තරුණියන්ට කියන්නේ රවටෙන්න එපා. පොවේ දවස්වල ඔය තරුණියන් කතා කරලා කියන අවුරුදු 19. අපේ මහත්තුරු මේ ඕන තරම් අහනවා හැමදාම. ඔය කොල්ලට අවුරුදු 27යි. කෙල්ල කියනවා හාමුදුරනේ මේ මම දන්නේ මාස 3ක් විතර ගිහිල්ලා බබෙක් හම්බෙන්න. කාටද? ඒකෙල්ල මම අහනවා මම මොකද කරන්නේ? කොල්ල කියනවලු බඳින්න බෑ කියලා. මේ එකිනෙකාගේ තත්ත්වයන් තේරුම් ගන්න පුරුදු වෙලා අහුවෙන්න රැවටෙන්න එපා. කොච්චර වෙනවද? දෙයියන් මම බුලවන්න. ඔසේරම් පන්ති අපි උන්නේ. කහල් ගඟ දෙවසේරම්. මම මේ ඒකට බාල්දි පෙරලනවා හැම නෙමෙයි. පින්නතනේ මේ වගේ අවසානනේ සියදු විනාශාගෙන පොලිසියට කොච්චර වෙනවද උවනේ. ඒ වගේ අවසානනේ තාඩනේ පීඩනේ අම්මගේ තාත්තගේ බලාපොරොත්තු කඩා වැටි. කොල්ලෝ කෙල්ලෝ වුණාම ප්‍රේම සම්බන්ධතා පවත්තන්න ඕනේ නැත්නම් ඔය කිරියම්මල කිරියන්තලා කරන්නේ නෙමෙයි. මේ ලෝකේ සම්මතය අසම්මතය කියලා දෙයක් තියෙනවා. ඒ වගේ අවසානයේ දරා ගන්න බැරුම වීදුරු කට්ට කරන් අත කපා ගන්නවා. අර දෙන්න කොහෙන් පැනලා මැරෙනවා. අර කිරිබොන කාලේ බත් ගන්න එපා කියන්නේ ඒක. අධ්‍යාපන ජීවිතේ කඩා කප්පා ගන්නවා. එවනම් අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරදි සමහර තැන්වල මම දැක්ක පහුගිය කාලේ වගේ උගන්වනකොට සමහර උගන්වන්න එපා කියලා. නමුත් අධ්‍යාපන ක්‍රමයේ ඉඳන් හැදෙන්න ඕනේ යන ගමනකට කලින් බුදුහාමුදුරුවෝ උගන්වනවා. විනයෝ සික්කිතෝ. විනයක් එක්ක හොඳ හික්මීමක්
දැනීමක් ශිල්ප ශාස්ත්‍රීය දැනීමක් තියෙන්න ඕනේ. ඒ සියල්ලට ප්‍රථම බුදුහාමුදුරුවෝ දේශනා කරේ සත්පුරුෂ අසත්පුරුෂ කවුද කියලා අඳුරගන්න. අපිට බාධාවක් පීඩාවක් කරන්නේ කවුද කියලා අඳුරගන්න. අපිට බාධකයක් දාන්නේ කවුද කියලා අඳුරගන්න. ඒ නිසා මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට ඇසුරු කළ යුතු නොකළ යුතු පුද්ගලයෝ තේරුම් ගන්න. දැන් අපේ තරුණ මහත්තුරුන්ගෙන් අහන්න ඔය කුඩුවනම් මනම් මේ පැතිරෙන නැතිදී වලට පල්ල හැදිනවා. පිටුදුනේ ඇසුර හින්දාම නෙමෙයි තරුණයෝ නාස්ති වෙලා තියෙන්නේ කියලා. තරුණයෝ වුණාම පෞරුෂයක් තියෙන්න ඕන, කොල්ලන්ට හොඳ අභිමානයක් තියෙන්න ඕන. මේ පැටවුගේ අතේ හාමුදුරනේ බ්‍රේස්ලට් එකක්වත් නැහැ. චේන් පොටක්වත් නැහැ. කොල්ලන්ට තියෙන්නේ දැන් ගිය හාමුදුරනේ සල්ලි නැහැ කියලා. නෑ. අවුරුදු 5ක් 6ක් 7ක් ගිහිල්ලා හැල්ල බලනකොට ඩෙනිම් කල්ස 4ක්වත් නැහැ අදින්න. මේ සල්ලි හොයන්න ඕනේ. මම මේ කියන්නේ විවිධ මත්ද්‍රව්‍ය වලට බැහැලා රෑ 30 හාමුදුරනේ පාන්දර 2යි 3යි ෆෝන් කරනවා. කවුද? ගුණ කොල්ලෝ ඊබරද වැලිගම තාත්තා කෙනෙක් කියනවා හාමුදුරනේ කොල්ලා මට අයින් දාවලු පියේ. ඇයි? හරි පිළිකාවක් මේ පොඩියෝ වීඩියෝ ගේම් ගහනවා. ඒකට අත්හැරුණා රෝග ලක්ෂණ නැගිටින්න, නාන්න, කන්න 11 12 වෙනකම් බුදින කාමරේම ඉන්නේ එළියටවත් එන්නේ. අර ග්‍රැජුවලාට වගේ අවුව පෙන්න බෑ. නෑ විහිළුනේ අතුල්ට වෙලා ඉන්නේ. ගෙයක් දොරක් අතු ගන්න, රෙද්දක් හොද ගන්න, බුදින කොට උරේ හොද ගන්න. බෙසිට ජීවිතේ හොදනවා. අපුරුවට කලිසම ගලවලා දොරවලින් විසිකලා යන හොදලා දින කැදේ. මේ තරුණය වුණා මෙහෙම වෙලා හරිනවා. මම ඉස්සන්නේ තරුණ මහත්තුරුන්ට කියන්නේ සත්පුරුෂ පින්වත් දරුවනේ ඔය තරුණ කාලේ හැමදාම තියෙන්නේ නැහැ. හොඳ පෞරුෂයක් අභිමානයක් පිරි තරුණයෙක් වෙන්න සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කරන අම්මා තාත්තා විඳින දුක මේ කොල්ලොන්ට තේරෙන්නේ නැහැ. මේ වතු කනතු ගානේ සීතලේ පින්නේ දේවතු ගානේ කූඩල්ල කකා තල ලේ වැක්කිරි හැතම්ම ගණන් පල්ලහැට පයින් ගිහිල්ලා අවුරුදු කීයක් මේක තරුණයෙකුට තේරෙනවද? අපි වඩාගෙන අම්මලා කී පාරක් මේ කන්ද බහැලක්ද නැගලා බඩේ ඉන්න තියෙන කාලේ ඉඳන් ඒ කාලේ ලයිට් වතුර පාරවල් නැහැ නේද? ඉතින් මේ කඳු කරේ මම මේ මෙතන විතරක් නෙමෙයි පැත්තේ මෙහෙම. ඒක තරුණියෙකුට මේක තේරෙන්නේ නැහැ. දැන් අවුරුදු 10කට 15කට කලින් මෙහෙම පහසුකම් තිබෙන්නේ ටෙලිෆෝන් එකක්වත් හරියන්නේ නැහැ. එහෙම යුගයක දෙවි මහන්සියෙන් කැපවෙලා හදපු දරුවෝ නැගිටලා මිනිස්තලයක් හිටවන්නේ නිගමටවත් උදව් වෙන්නේවද? නිගමටවත් කියන්න ඔය මොකක් හරි වැඩක් කියන්න මොකද එන්න කියලා. নানা ප්‍රකාර දේවල් කියනවා. වතුර කලයක් ගෙන්න ගන්න බෑ. කැඩිච්ච බඩයක් මූට්ටු කරගන්න ගෙදර කොල්ලට අම්මා වඳින්න ඕනේ. ගෙදර ටොයිලට් එකේ දොරට හාමුදුරනේ අහඩුවයි රීප පටි දෙකයි ගහලා තියෙන්නේ. ඒ වුණාට 25ක විතර කොල්ලෙක් ගෙදර ඉන්නවා. මොකටද කොළුක? මොකටද පිළිපිට? එහෙනම් තරුණයන්ට හොඳ දරා ගැනීමක් තියෙන්න ඕන. තරුණයෝ අකම්පිතව ජීවත් වෙන්න ඕන, සැලිලා හරියන්නේ. ඒ පෞරුෂයෙන් කොහොමද වැඩ ගන්න? මම තරුණ මහත්තුරුන්ට යෝජනා කරනවා. අනේකට තෝවත් නොකියයි. අනේකට වචනයක්වත් කියන්න එපා. ඔය දැන් ඉන්න පොඩි උන් එක්ක බෑ පොඩ්ඩ බැරි වෙච්ච ගමන් හෙල්මට් පාරවල් වලින් අතාරනවා ඉපැත්තට. නෑ දැන් ඉන්න පොඩි උන්ගේ වැඩේ උඩ බලලා හෙල්මට් එක ගන්න.
ඔය බොහොම කරන්න එපා. අම්මට අම්මේ තාත්තේ අයියා කියලා කතා කරන්න. ගෙවල් වල අම්මට තාත්තෝ කියලා කතා කරන්න. අපූර්වට කියනවනේ තොපින්ද තමයි මෙහෙම උනේ කියලා. කියන්නේ. අම්මා තාත්තා කියන දේ අද ගිහින් අරලුවට කියන්නේ පුතේ ෆෝන් එක බොන්න බා වෙන වැඩක් කරන්න කියලා. ඒක බෙල්ලට දාගන්න හදලා ඉපැත්තට. කොහාටද මේක ගිහින් තියෙන්නේ? දැන් අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕනේ එකක් තියෙනවා. අපි කරන්න ප්‍රතිබ්බ බොහෝ දේවල් අපි අතින් කෙරලා නැහැ. ඔය දැපේ මිස්රලගේ නහඬ පැමිණිලි පොතේ කොච්චර තියනවද? මේ සුද ගෙවල් වල අම්මා තාත්තා ගහගන්නේ කොහොමද? අඬ දපර වෙන්නේ කොහොමද? ගෙවල් වල කොච්චර දරුවෝ ඉස්සරහ කුමාරකම් කර ගන්නවා. ලේන් මාසින් ජාතක කරපු දරුවෝ ඉස්සරහ තාත්තා අම්මට බයිනවා ලේසි කියලා කුමාරකම්. බයින්නේ තාත්තා මේ දරුවෝ ඉස්සරහ අම්මට වෙන මිනිස්සු පාවලා දීලා බයිනවා හම්බුනේ. කොහෙද අභිමානය? කොහෙද පෞරුෂයක් තියෙන්නේ? කොච්චර ගසල එලවන්න හදලා දරුවෝද? අම්මා තාත්තා විතරට බයින තාත්තා අම්මා විතරට බයින. සාතරාපායේ තොරණම් ආය ලෝකයක් නැහැ. තරුණ මහත්තුරුන්ට ගිය අනේකට තෝක් නොකිය ඉන්න බෑ නම් පුතේ පදින්න එපා. කටක් කරලා අනේකට දොස් නොකිය ඉන්න බෑ නම් පදින්න එපා. අනේකම හිතරින් දන්න නැතුව ඉන්න බෑ නම් පදින්න එපා. අනේකට ගරු කරන්න. අනේක ආත්ම ගෞරවය රකින්න. ඒ අපාරිණේ කියන එක මගේ අරගෙන එක වෙනම කතාවක්. නමුත් හොඳ බෞද්ධයෙක් වුණා අර සංස්කෘත පඬිවරයෙක් කියන්නේ නච්චාදේපි කෞපේනං දර්ශමස්කාපහංසනං පුච්චවරතං පණ්ඩිතං ධර්මවර්ධිතං මේ ලෝකේ හැම සතෙකුටම නගුඩක් තියෙනවා. බල්ලටුගේ නගුඩෙන් දෙන ප්‍රයෝජන මොකක්ද? අඩුම තරමින් විලිවත් පහගන්න පුළුවන්. බල්ලට උගේ නගුටෙන් ප්‍රයෝජනයක් නැත්තේ යම්සේද විනය සදාචාරයේ හික්මීම මනුස්සකම නැති දරුවෝ මිනිස්සු මේ ලෝකෙට පළු නගුට වගේ මොකක්ද හික්මීම? ඔය ගෙවල් වල ඇවිසිච්ච ගමන් නෙවෙයිද? කතා කරලා වචනයක් කතා කරන්න බෑ අනිත් පැත්තට එකක් කිව්වොත් 60ක් කියන්න බලනවා. කිසි කෙනෙක් නිවෙන්න බලන්නේ හැම කෙනාම ඇවිලෙන්න බලන්නේ. වෙනදුනේ හරි සංයමයෙන් අනේක මොකක් හරි කියනකොට ඒක අනේකගේ ස්වභාවය. එකිනෙකාගේ ස්වභාවය අඳුරගන්න. අපි අඳුරගන්නේ අපි රැවටෙනවා. අපි වෙනස් වෙනවද හුරු වෙනවද වෙන්නේ? අපි වෙන්නේ හුරු වෙන එක. අර ජනශ්‍රුතිය කියමනක් තියෙනවා නේද? හැමදාම මිනිහගෙන් කුටි කන ගෑණි එක දවසක් ගෙහුවේ නැති වුණාම මෝල් ගහ ඇඟට කරලා ගන්නවා. අපි හුරු වෙනවා. තුන් පාරක් පොලිසිය ගියා හතරවෙනි පාර සමාදාන කරලා ඉපුවා ආයෙත් විද්‍යාවක් ගන්න නැතුව ඉන්නවා. ආයෙත් අඩි ගහපුවා ආයෙත් පොලිසියට. මේක කවද්ද ඉවර වෙන්නේ? සමහර දරුවෝ හින්දා ඉවසනවා. සමහර කරන්න දෙයක් නැතිකමට ඉන්නවා. බහුතරයක් අසරණකමට ඉන්නවා. ඒ නිසා මම තරුණියන්ට අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මුළු ජීවිතේම සැප සතුට තීරණය කරන්නේ කසාදය. ඒක හරිය ලස්සනට ඉන්න පුළුවන් දන. මරණකම් සතුටින් ඉන්න පුළුවන් දන කසාදය. ඒක අරගෙන එකිනෙකාගේ අහුවෙන විදිහට තමයි ප්‍රශ්න. මතකද මම කියලා තියෙනවා එක පොළකට තුනතුනි බූරුවෙක් කියනවා බොරුවට අමක් ගාලා රත්තරන් කාසේ වසුරු දානවා කියලා. පොළේම මිනිස්සු කරකනවා මොකාගෙන්ද? අර වසුරු දානකොට රත්තරන් කාසියෙන් බූරුවා ගන්න. බූරුව රත්තරන් කාසේ වසුරු දාන. මුදලාලි කෙනෙක් බැඳි මිලට අරගෙන ගිහිල්ලා ගෙදරින් තිබ්බා. දැන් එළි වෙනකම් බලාගෙන ඉන්න වසුරු විතරයි රත්තරන් කාසි නැහැ. අර බොරුවක් කළා.
පහෝදා ගියා විගුණ මනුස්සයා ගෙදර. යනකොට මනුස්සයානේ බිරිඳ හිටියා. බිරිඳට කියනවා කොයි ආයෙත් පණිවිඩයක් යවන්නම් කියලා ගෙදර ඉතින් බල්ලට කලියනවා. බල්ලට ගහලා කියනවා ස්වාමි පුරුෂයා එක් කරගෙන නැහැ. දැන් අර වෙලෙන්දාගේ කඩුවරු කරුණා ඇයි? වෙනද මේ පණිවිඩ කියන බල්ලෝ කිව්වත් වගේම අර ගියා වගේම බල්ලෙක් එක්ක වත් වෙයින අර වෙන බල්ලෙක් එක්ක ඒ වගේම අර මිනිස්සයා. දැන් අර මිනිස්සයාට හිත ගියා මොකේද? පණිවිඩ කියන බල්ල හල්ලි වල ගන්න. පොර කාලා මේ ගුණ හල්ලි වල ගත්තා බල්ලා. අරගෙන ගිහින් බල්ලා දිරිතට දීලා කියනවා කිව්වද අපේ හැටි මම මේ කියන්නේ ලැජ්ජාවක් නෑ හැමදාම හුරුද කරන්නේ. ආය පණිවිඩ වන්න ඔයාගෙන් දුන්නේ බල්ලට ගහන්න බල්ල පණිවිඩය කියයි. ඉතින් ඔයගෙන් පින්නතුනේ වුණාවක් කියලා බල්ලට ගැහුවා. බල්ල පණිවිඩය කියලා බල්ල ගහනවා දුරොත් බල්ලා දිනුදෙන් එනවා එක්කම එන්න. ආයෙත් පහවදා ගියා මුළු ගමම එක්ක හොයලා මොකේද? අර ව්‍යාජ වෙලෙන්ද අල්ලගන්න. යනකොට ගෙදර බිරිඳ විතරයි. ටිකක් වෙලා ඉන්න ගියෝ ඕන් ටිකකින් ආපු ගමන් බිරිඳගෙන් ඇහුවා ඇයි දැන් මෙච්චර වෙලා ගිහින් තව මේ මිනිස්සුන්ට කණ්ඩ බොන්න දුන්නේ නැත්තේ කියලා බැනලා පීයා කරගෙන බෙල්ල ගැපුවා. ඇත්තටද බොරුවද? බොරුවට ව්‍යාජ පිහියකින් ව්‍යාජ ලෙස බෙල්ල ගැපුවා. රාගු මිනිස්සු සේරම කබ්බිරලා බලාගෙන ඉන්න මොකේද? මේ ඇයි බෙල්ල ගැපුවා? අහනවා ඇයි බෙල්ල ගැපුවේ? නෑ මේ කණ්ඩ බොන්න දුන්නේ වාල්ට සත්කාර කරේ නෑ ඒකයි කේන්තිය. දැන් මම බූලුවක් අම්මසයි බල්ලක් අම්මසයි. ඊට පස්සේ කියන බෙල්ල ගැපුවට බය වෙන්න එපා. පොඩි භාණ්ඩයක් තියෙනවා. පොඩි නලාවක් තියෙනවා මේක දෙපාර ගහනකොට මල කඳන් වලට පණිනවා කියලා. ඉතින් බොරුවට බෙල්ල කපලා දාලා රාක්කේ නලාවක් තිබ්බාගෙන තුන් පාරක් විතර තිබුණකොට මේ ගැනුගෙන නැගිටිනවා. අර ආපු සේම දැන් මොකේද පොරවල්ලා? නලාව සල්ලි වල ගන්න. පොර කාලා නලාව සල්ලි වලට අරගෙන ගියා. මෙහෙමනම් වෙන්නේ කොහොමද වෙන්නේ හැමදාම. අරගෙන ගිහිල්ලා දැන් ගෙදරින් කියලා ඉන්නවා. ඔය හන්දෑන මෙතන බොනවද නැහැ? නැතිද? දැන් බොහෝ පසුල බොනවා. මොනවා කියන පරිපූර්ණ මොනවද කියලා දැන් මොකද? කියලා හන්දෑවේ. කරගෙන බීලා. අර තිබ්බ කේන්තියත් එක්ක මොකද කරේ? නලාව දිහාට බය වෙන්න දෙයක් නැහැ. කනට එන්නේ නැහැ මරන්නම කපුව බෙල්ල. කපලා අටකින් බණ ගන්නන දැන් පිළ නලාව පිඹිනවා. දැන් නලාවේ හොර බලකන වල පණනවා. මුළු ගමම කහුවලා ගියා. අල්ලගත්ත හොරා. අල්ලගෙන කට බැඳලා අතපය බැඳලා දැම්ම ගෝණියකට. දාලා දැන් අරගෙන යන මොහොතේ විසිකන්ද කියලා. අර ගමේවත් තියන්න මෙහාට. අර යනකොට මහන්සියලත් එක්ක ගහකට අර ගෝණිය හේතු කරලා එහෙම්මම කට්ටිය ටිකක් නිදාගත්තා. මොහොතේ යන්න බෑ. හරක් 300ක් එක්ක එළෙරෙක් එනවා. එළෙර බැලුවා කට්ටිය මුදි ගෝණියක් තියෙනවා. හොරකම් කරන්න ඕන කියලා ගෝණිය ලැබුවා. ලැබුණොත් ගෝණිය ඇතුලේ හොරා කියනවා කෑ ගහන්න එපා මම මේ සල්ලිකාර පවුලකට අකමැත්තෙන් බලෙන් කහාර දෙන්න එක්ක කරගෙන යන්නේ. තවුසල කැමති නම් මේකට බහිනවා සල්ලිකාර පවුලකින් බැඳයි. අනේ අර ඉන්දියාව මොකද වෙන්නේ? දැස්ස ගෝණිය නර කටමැදලා ගිය හරක් ටිකක් අරගෙන හොරා ගෙදර. ගමේ මිනිස්සු හරිය සතුටින් අර ගෝණිය මොහොතේ විසික් කළා. එනකොට මේ හොරා ඉන්නවා ගෙදර හරක් 300ක් එක්ක. හොරාගෙන් අහනවා අපි දැන් මේ මොහොතේ විසික් කළා නේද? ඔව් විසික්කා. විසික් කරනකොට මුහුදු සුරංගනාවේ උඩට ආවා. දෝතට වඩා ගත්ත හරක් 300ක් එක්ක ගොඩින් තිබ්බා. දැන් ගමේ මිනිස්සුන්ට පොරේ මොකෙද? මුහුදු සුරංගනාවේ ගිහ හරක් කරන් දෙන්න. හොරා මොකද කිව්වේ ගමේ මිනිස්සු දැස්වා ගෝණිය වල. පරාගත්ත හරක් වල මුළු ගමේ මිනිස්සු ගිහලා විසික්ක මොකද? කවුද ඉතුරුනේ? වංචාකාර මුදලාලි විතරයි. වංචාව ඉතුරු වෙනවනේ. අපි විනාශ වෙන්න. ඕක කවද්ද කියලා වෙන්නේ.
කවදාවත් ඔය කෙලවරක් නැහැ. රැවටෙනේගේ අහුවෙනේගේ සීමාවක් තියෙනවා. අද උඹලා එනවා ගල් ආයෙත් ආය හොඳයි. ඒ නිසා මතක තියාගන්න අර කාලෙකින් හම්බෙච්ච මිනිසක් බව නිකම් නිස්කාරණේ එකිනෙකා මත දිය ගන්න එපා. එකිනෙකා මත විනාශ කරන්න එපා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගේ තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. අපිට අපේ ධර්ම රත්නයෙන් තොර සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. අපිට අපේ සංඝ රත්නයෙන් තොර සරණක් නැහැ. කාලෙකින් ලබාගත් මේ සත්භවයේ සබ්බකා පස්සා කරන සියලු පවුල් කළ යුතුයි. කුසලස්ස උපසම්පදා කුසල් වැඩි දියුණු කළ යුතුයි. වර්ධනය කළ යුතුයි. ඒ නිසා මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය කාලේ තමයි හොඳට ශ්‍රමය දන් දෙන්න පුළුවන් කාලේ. මොකෝවත් කරන්න හිතෙන්නේ නැත්තම් පස්සට අපිට වැඩක් වෙන දෙයක් කරගන්න. මම නම් කියන්නේ වැඩපොලකට ගිහිල්ලා මේ වාහනයක් හරි හොදන්න පුරුදු වෙන්න කියලා. දවසට රුපියල් 500ක් හරි හොයන්න. ඒ දැන් ඉන්න කොල්ලොන්ට ලඩක් තියෙනවා 30000 පඩියට වැඩ කරන්න යන්න. උන්ට ගියපු ගමන් කැරගෙන පුටුව දෙන්නවා ආයතනවල. හිටගෙන ඉන්න බැරි නිදි මරන්න බෑ. අපූර්ව රටවල් වලට ගිහින් ආපහු වෙනවා ඇයි? වැඩක් නැලා සදේකයි පඩි. මොකද නැදින කම්මැලිකම මජරකම. පයින් යන්න දෙන්න බෑ, ඔට්ටු වෙන්න බෑ, මහන්සි වෙන්න බෑ. දැන් වැඩකට කොල්ලෙක් හොයාගන්න ඉන්නවා. මොන පැත්තෙන් මොන ක්‍රමෙන් හරි ගමන්නේ මං කියන්නේ අර ගෙවල් වල මුස්පෙන්තු ජීවිත ගෙවන්න එපා. රාත් උදේ 10 11 පුතියන් දෙපා. හොඳට මහන්සි වෙලා හොඳට කටයුතු සිද්ධ කරන්න. ඒ සඳහා අපේ තරුණ මහත්තුරුන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවෝගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. පිටදී අපේ හාමුදුරුවෝගේ වුමනාවට ඉල්ලීමට මම වැඩම කරාට මොකද කටදෙන් වෛද්‍යවරු කියලා කියන්නේ විනාඩි 45කට වඩා බණ කියන්න එපා. දවසට එකකට වඩා කියන්න එපා. ඒ වුණාට අද තව තුනක් තියෙනවා. ඒ බාරගත්තුවා. එතකොට ඒ අතරතුර විදේශ ධර්ම දේශනා තියෙනවා. අනිත් ආයෙ දුබායි ගිහින් යන්න ඕනේ. එතකොට මේ කියපු එක වචනයක්වත් අපත් කරන්න එපා. පළවෙනි අවවාදය හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලා කියන්න එපා. දෙක හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපෙන් කතා කරන්න එපා. තුන්වෙනි එක අම්මයි තාත්තයි ගෞරවණීය විදියට ඉන්න. සත්වයාගේ වල හැසිරෙන්න එපා. දෙන්නට හරි ආදරෙන් ලෙන්ගතු අනේකගේ ආත්ම ගෞරවය රැකගෙන ප්‍රශ්න තියෙනවා නම් දරුවන්ගෙන් පිට හොරෙන් කතා කරන්න. දරුවන්ට ආදර්ශ සම්පන්න දෙමව්පියෝ වෙන්න. මම ඊට පස්සේ දරුවන්ට කියනවා අම්මට තාත්තට හරි ආදරෙන් ඉන්න. මගේ අම්මේ මගේ තාත්තේ කියලා අම්මා තාත්තා වැළඳ ගන්න තාත්තගේ ඔළුව අත ගන්න. අම්මගේ කහුව දෙක මෙරි ගන්න සිතාලේ ටික ගන්න. හරි ලෙන්ගතු වෙන්න පොල් ටික ගාලා දෙන්න ගෙදර වැඩ ටික කරන්න. රෙදි ටික හොදලා දෙන්න අතුපතු ගන්න. ඔච්චරයි. ඔයිට වඩා කොහෙන්ද සනසීම. එකට බත් ටික කාලා එකට ඉන්න. පන්සලට යන්න බොමලු අමදින්න චෛත්‍යමලු අමදි. ශ්‍රමයේ දන් දෙන්න ශ්‍රම දානය කරන්න. බල්ලෙකුට බූසෙකුට පීඩාවක් කරන්න එපා. පුළුවන් නම් මාසෙකට සැරයක් පවුලම ගිහින් අපේ සමාදන් වෙන්න. රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කම කිව්වොත් මේ සියල්ල සිද්ධ කරන්න අහස් වෙහෙරට රැස් වෙච්ච අම්මලා තාත්තලා සියලු දෙනාටම ඉදිවෙන අහස් වෙහෙරේ සෑරදුන්ගේ ආනුභාවයෙන් චිත්ත ශක්තිය කායික ශක්තිය වඩා වර්ධනය වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා. වාසනාව වේවා සාදු කියලා පිළිගන්නවා. ඒ වගේම අපේ මේ අපි සියලු දෙනාම මම ප්‍රාර්ථනා කරනවා මම කියන බණ පදයක් ගන්න මේ ආශ්‍රය සෑරදුන් වහන්සේ මේ උතුම් මොහොතේ
ඉතා ඉක්මනින් ඉදිරියේවා සාදු සාදු සාදු. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය අපේ හාමුදුරුවන්ට ලැබෙන්න ඕනේ. උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ අහස්සෙල විතරක් නෙමෙයි අහස්සෙලට වඩා දෙයක් මෙතන වෙනවා. හදන බිල්ඩින් වලට වඩා දෙයක් මෙතන වෙනවා. ඒ තමයි පොඩි හාමුදුරුවෝ හදන එක. චෛත්‍ය 1000ක් ඇදී හැකි. පොඩි හාමුදුරුවෝ හදන්න බෑ. පන්සල් ලක්ෂයක් ඇදී හැකි. පොඩි හාමුදුරුවෝ හදන්න බෑ. ඒ නිසා මෙතන කෙරෙන ඉදිකිරීම් වලට වඩා හාමුදුරුවනේ බබලෙන්ද දෙන්නේ පොඩි හාමුදුරුවෝ හදන එක. ඒ තමයි ශාසනයේ අනාගතයේ බලකන් උන්වහන්සේලාට දීර්ඝායු භාවය ලැබේවා සාදු. ඒ වගේම මගේ මේ පරලෝකීය අයියා වෙනුවෙන් අයියාගේ නාමයෙන් ඉතින් අයියා කොච්චර පින්වන්තද නේ. මෙතන කාගේවත් නමට පොතක් පුදලා තියෙනවා. ඉතින් අයියා වෙනුවෙන් මෙතුමිය මම දන්නෙත් නෑ දැකලත් නෑ මට හම්බෙලත් නෑ. මෙතුමිය කොහොම දැනගෙන උතුම් වූ සත්පුරුෂයාගේ නාමයෙන් අහස් විහෙර සෑරදුන් පවතින තාක්කල් සෑරදුන්ගේ ආභරණය තමයි කොත් වහන්සේ. මම පූජා කරනවා චූඩාමාණික්ගේ අද පොරොන්දු වෙනවා. ඔය සෑරදුන් වහන්සේ බබලේවා මතුමත් කවදා හරි අයියට නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම පින්කමට ආවගේ උදව් උපකාර කළ සහ සම්බන්ධ වුණු සියලු දෙනාට දීර්ඝායු භාවය ලැබේවා. පතනු සියලු දෙවියන්ට පින් අයිති වේවා. ස්ථානයේ රකින්න බලන දෙවියෝ සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ ස්ථානයේ රකිත්වා බලත්වා. අදුබඩ බම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. සසර වසන දුරු නිවන් දකින දුරු උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබාගෙන ඔබතුමියට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් চিරාත් කාලයක් පින්දහම් කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබතුමිය අදුබඩ බම්මට තාත්තට ගුරුවරුන්ට පින් අයිති වේවා. සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාට මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම උදෑසන කාලයේ පටන් ස්ථානයේ ආරක්ෂාව සපයන අපේ ගෞරවනීය පොලිස් නිලධාරී මහත්වරුන්ට දීර්ඝායු භාවය ලැබේවා. මම රකින්න මම එක්ක යන්නේට මගේ සියලු සත්පුරුෂයන්ට පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගම්පොලෙන් අද මම මේ මෙතෙන් දෙක් කරන අපේ ડોක්ටර් නවාරා කැබ් ආයතනයේ ඒ සර්විස් එක ලබා දෙන ආයතනයේ ගම්පොළ අධිපතිතුමා ව්‍යාපාරිකතුමා ડોක්ටර් නවාරා නම් ප්‍රසිද්ධ වෙලායි. එතුමා ඇතුළු සියලු දෙනාට පින් අයිති වේවා. සසර වසන දුරු නිවන් දකින්න දුරු අකල් මරණයකට සාපිපාසාවකට ගොදුරු නොවේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමාමහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න පින් අනුමෝදන් වෙන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. very සතුටු වෙනවා. දැන් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට
සකස් කරගන්න යෙදුණු ධර්ම පරිස්කාරාදී පූජා කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. ඔබවැනියාම තාම ගෞරවයෙන් සකස් කරගත්තා වූ තමගේ ආදරණීය දෙමව්පියන් සහෝදරයන් ආශිර්වාදයෙන් පිරිසකස් කරගත්තා වූ සියලු පරිස්කාරයන් මේ පූජා නඳුව ආස්නාවක් කියලා. ඒ වගේම අපේ ගම්පල වකවුත් ගන්නා අපේ ගෞරවනීය සමිත නායක ප්‍රධාන වහන්සේ තාමත් ගෞරවයෙන් අපි ආශේර පොදුම වෙන්නේ අපි පිළිගන්නවා පාරාගමන පුරවක. ඉතින් අපි රජාව ආරාධනා කරනවා සියලු පරිස්කාර පිළිගන්නවා ඒ වගේම අපි කවුරුවත් ආරාධනා කරනවා. පිළිවෙලට අපි එකිනෙකා මේ පරිස්කාර පූජා කරන්න පැමිණෙන්නේ. පරිස්කාර පූජා කරන අතරතුර මම කරුණක් සිහිපත් කරන්න. පිළිවෙලින් අපේ ගෞරවනීය පද්මෝරේ සෙල්ලම් ස්වාමීන් වහන්සේගේ සහෝදරතුමන් මිය පරලොව ගිහිල්ලා ඒ වෙනුවෙන් අහසේර වජ්‍රා මහා සෑයේ පොත්වාසේ වෙනුවෙන් අද මූලික පරිත්‍යාගයෙන් සිද්ධ කරන දෙන්නේ වගේම අහල සතුටුයි අපේ ලෝකයක් වන්දනාමාන කරන ඒ වගේම ඉතාමත් ගෞරවාන්විත නමස්කාර පෙරදරි කරගෙන ලංකාවාසී බෞද්ධයන් අදකොට යන වගේ කරනවා වන්දනාමාන කරන අපේ පද්මෝරේ සිල්ලම් ස්වාමීන් වහන්සේ විසින් අහස්වේද වජ්‍රා මහා සෑයේ චූඩාමානිකේ පූජා කරන්නට වහන්සේගේ සමහරින්ම අපේ පූජාව සිදු කරනවා. ඒ වගේම මතක් කරගන්න ඕනේ මහිත් අයියා කියලා යන ගෞරවක වසර 41ක් ආයතනයේ ඉන්නේ කියලා. ඉතින් එතුමා තමයි මාවත් මේ විහාරස්ථානයේ බැලුවේ මේ සියලු උපකරණාවලින් නම් මේ පරිලෝකීය සතරාදී දෙමෝනියක් පොඩ්ඩක් ආශිර්වාද කරනවා. ඒ වගේම සතුරු සෝදරයන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා ඉන්න ගම්පල අහස්සින්න මහසරයේ අවිත දේශකතාව කණ්ඩායම ඒ වගේම පුංචි ගඩොල ඔබ සුදීවත් වාසය කරන විලාසයේ මේ දෙමෝනිය විනාශී දරුස්වරාගේ දුරදරුවන් පිටින්ස මහසය විදුලි පුංචි ගඩොල පරිත්‍යාග කරන මේ මහසය විදුලි නිර්මාණය මට සාක්ෂියක් වගේ පොදුනාම මහන්සිය වලට කියනවා තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම තමයි අහසේ වජ්‍රා මහා සෑයේ සියලු දිනවල අපේ පිළිබඳව දැනුවත් වීම සඳහා මහසය මුදල් කාර්යාලයේ පිළිබඳව ඉස්පාරේ නිලයි පිළිබඳව ඒ වගේම යම් කිසි කාරණාවක් විමසන්න පුළුවන් මහසය මේ කට්ටිය කරුණා පොලිමක් හදලා අනිත් කට්ටිය ආව මේ. ඒක
පැත්ත යන්න කියනවා ලේසි.
මේක එන් කරන්න Terus finish.